ආයුබෝවන් ඕගොල්ලෝ හැමෝම හරිම ආදරෙන් ලෙන්ගතුකමින් පිළිගන්නවා සුජා and soil city life අපි දෙන්නගේ YouTube channel එකට. ඉතින් අයියි මමයි අදත් 2026 නේ 2026 හා පුරා කියලා අපි දෙන්නගේ පළවෙනි වීඩියෝ බ්ලොග් එක තමයි මේ අද අරගෙන එන්නේ. ඉතින් ඕගොල්ලෝම හරිම ආදරෙන් එකතු කරගන්නවා අපේ channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මොකද්ද? දැන්ටමත් ඕගොල්ලෝ දන්නවා අද අපි කතා කරන්න යන්නේ කැම්පස් එන්න ඉන්න නංගිලට. මේ වෙනකොට කැම්පස් A level exam ලියලා රාජ විශ්වවිද්‍යාලයකට යන්න වරම් ලැබිලා විශ්වවිද්‍යාලයකුත් ඇවිල්ලා 2026 අවුරුද්දේ ජීවිතයේ තවත් එක් පියවරක් විදිහට කැම්පස් එකකට එන්න ඉන්න නංගිලට මල්ලිලට වැදගත් වෙන මාතෘකාවක්. මොකද්ද? හොස්ටල් ඉන්නවද බෝඩින් ඉන්නවද කියලා දැන් ගොඩක් අයටයි මේ ප්‍රශ්නේ තියෙනවානේ. අපි කැම්පස් එනකොට අපිට මේ දේවල් කියා දෙන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ. අපිට අපි කොහොමද ඇත්තටම මේ මාරු ඔබතෝ කෝටික ප්‍රශ්නයක හිටියේ හොස්ටල් හම්බ වෙයිද? හොස්ටල් වල ගිහින් ඉන්න පුළුවන් වෙයිද? පාඩම් වැඩ ඇයි අපි ඉන්නේ ඉතින් A level මානසිකත්වයේනේ. පාඩම් කරන්න පුළුවන් වෙයිද? හොඳ රිසල්ට් ගන්න පුළුවන් වෙයිද? මොන කට්ටිය හම්බ වෙයිද? ඒ අය හොඳයිද? ගොඩ ගෑල්ලමයිට තමයි ගොඩක් ප්‍රශ්න තියෙන්නේ. ඉතින් මටත් ඒ වගේම ප්‍රශ්න තිබුණා. ඉතින් මං දන්නවා දැන් කැම්පස් එකකට එන්න ඉන්න නංගිලටත් මල්ලිලටත් ඒ ප්‍රශ්න අනිවාර්යයෙන්ම ඇති කියලා. විශේෂයෙන්ම අම්මා තාත්තට ගෑල් ළමෙක්ට නම් දැන් අනේ අපේ දුව මේ දවස්වල අම්මලා තාත්තලා ඉන්නවනම් මේ අවට වටපිටාවේ කියන්නේ කැම්පස් එක දැන් අපි හිතමු කැලණිය කියලා උදාහරණයකට. කැලණියාවට ඉන්න හැමෝම හොයනවා ඇති ඥාති කවුද යාළුවෝ කවුද හිත මිත්‍රය හොයනවා ඇති. අපිටත් මේ ඒ අත්දැකීම මටත් තියෙනවා. අරයා ඉන්නවා මෙහෙ ඉන්නවා එහෙම කී ඔන්න හොයන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ ප්‍රශ්න ඕගොල්ලන්ට තියෙනවා ඇති. දැන් කැම්පස් එකකට එන්න සිලෙක්ට් වෙලා මම හොස්ටල් ඉන්නවද බෝඩින් ඉන්නවද කියලා විචිකිච්ඡාවෙන් ඉන්න අයත් ඇති. මට හොස්ටල් එකක් හම්බෙයිද කියන මානසිකත්වයේ ඉන්න අය ඇති. මට හොස්ටල් එකකට අනේ මට කොහොම හරි හම්බ වුණොත් හොඳයි. මොන වගේ පදනමක් මතද හොස්ටල් හම්බ වෙන්නේ ඕනි කියලා දැනගන්න ආසාවෙන් පිරිසක් ඇති. ඉතින් ආරක්ෂාව මොන වගේද? කෑම බීම මොන වගේද? මොන හරි ප්‍රශ්නයක් වුණොත් වග කියනවද? මෙන්න මේ වගේ ප්‍රශ්න කන්දා ඔයාලගේ ඔළුවේ ඇති. විශේෂයෙන්ම අම්මා තාත්තගේ සහෝදරයන්ගේ ඕගොල්ලන්ට ප්‍රශ්නයක්. මොකද ඕගොල්ලෝ අවුරුදු 20 ගාණක් ගෙදර ඉඳන්නේ ටියුෂන් ක්ලාස් එකට ගියත් යන්නේ ඉස්කෝලේට යන්නේ ආපහු ගෙදර එනවනේ. හැබැයි කැම්පස් එකට ආවට පස්සේ එහෙම බෑ. ඕගොල්ලෝ එක්ක සති දෙකකට පාරක් එක්කෝ මාසෙකට පාරක් දුර ප්‍රදේශ මොකද ලංකාවේ 4 දිභාගෙම ළමයි මේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට එනවා. එතකොට ඒ අයගේ දුර ප්‍රමාණය අනුව ඒගොල්ලන්ට යන්නේ එන කාලය එක්ක ඒ අයට ගත වෙන මුදල එක්ක එයාලා එක තීරණය කරනවා. ඉතින් ඒ නිසා තමයි අපි හිතුවේ හැමෝටම වැදගත් වෙන මම හිතන්නේ මේ අවුරුද්දට වටිනා වීඩියෝ එකක් විදියට මේක අරගෙන එන්න හිතුවේ. ඉතින් පිරිමි ළමයින්ගේ මේ පැත්ත ගැන ගොඩක් වෙලාවට අයියා කතා කරන්නේ. මොකද අයියට අවුරුදු 4ම එක්ස්පීරියන්ස් එක තියෙනවා. මට හොස්ටල් ලයිෆ් එකයි බෝඩින් ලයිෆ් එකයි දෙකම ගැන එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඉතින් අපි දෙන්න මාරුවෙන් මාරුවට කියන්නම් කොහොමද මේ හොස්ටල් ලයිෆ් එක. එකටම ඕගොල්ලන්ට දැනගන්න ඕන ප්‍රධානතම කාරණේ තමයි මේ හොස්ටල් කාටද හම්බෙන්නේ? මොන වගේ සුදුසුකමක් තියෙන්න ඕනේද? මොන වගේ පහසුකම් තියෙනවද? එකටමයි අපි කියමුකෝ මේ අයට මොන වගේ සුදුසුකම් තියෙන්න ඕනේද හොස්ටල්. එහෙමත් නැත්නම් නේවාසිකාගාර පහසුකම් ලබන්න. විශේෂයෙන්ම ඔයාගේ නේවාසිකාගාර අපි හිතමුකෝ ඔයා ඉන්නේ අනුරාධපුරේ. එක්කෝ පොළොන්නරුවේ. ගොඩාක් දුෂ්කර ප්‍රදේශයක. මේ එන්න අමාරු ප්‍රදේශයක. කාලයක් වැය වෙන ප්‍රදේශයක. දුර ප්‍රමාණය අනුව විශේෂයෙන්ම නේවාසිකාගාර පහසුකම් වලට
හම්බ වෙන්න බලපාන ප්‍රධානම සාධකයක් තමයි ඔයාගේ ගෙදර ඉඳලා කැම්පස් එකට එන්න තියෙන දුර ප්‍රමාණය. ඔයාගේ දුර ප්‍රමාණය වැඩි වෙන තරමට ඔයාට කැම්පස් එකේ නේවාසිකාගාර පහසුකම හමු වීමේ ප්‍රවණතාවය වැඩි. ඒ නිසා මතක තියාගන්න මේ හරියට දුර මැනලා දාන්න, හරියට දුර කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා දාන්න. දුර කියන සාධකයේ විශාල වශයෙන් බලපානවා හොස්ටල් හම්බ වෙන්න. අනිත් කාරණාව තමයි ඔයාගේ ආර්ථික පසුබිම. එතකොට ඔයාගේ ගෙදර රජයේ රැකියාවක් කරන කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ඔයාට ආදායම් අතින් ඔයාට ඉතින් හැමෝටම මේ කියන්න බැහැනේ අපිට මේ ආදායම් නැහැයි කියලා. ඇත්තටම සාමාන්‍ය මේ කියන්නේ සල්ලි තියෙන කියන්නේ මම මේ අදහස් කරන්නේ ආර්ථික මට්ටමක් පවතින කෙනෙක්ට වඩා, ඒ කියන්නේ අඩු ආදායම්ලාභී තව බාල සහෝදරයෝ ඉගෙන ගන්නවා නම්, ඊට පස්සේ තාත්තා හරි පවුලේ කවුරු හරි රෝගී වෙලා ඉන්නවා නම්, එහෙම අයට වැඩි අවධානයකුත් තියෙනවා. සහ අනිවාර්යෙන්ම ආර්ථික මට්ටම බලනවා. ඕගොල්ලෝ හොස්ටල් ඉල්ලද්දී අනිවාර්යෙන්ම හොස්ටල් ෆෝම් එකේ ඒක අනිවාර්යෙන්ම පුරවන්න ඕනේ. තාත්තා හරි අම්මා හරි ගවර්න්මන්ට් වැඩ කරනවා නම් එයාලගේ මොනවද දාන්න ඕනේ පේ ෂීට් එක. ඒ කියන්නේ එයාලගේ පඩි පේ ෂීට් මේ පඩි වාර්තාව, වැටුප් වාර්තාව අනිවාර්යෙන්ම ඉදිරිපත් කරලා ඒක සනාථ කරලා ඊවන්නට ඕනේ. ඊට අමතරව ඔයාට හොස්ටල් අවශ්‍යම තවත් ප්‍රධාන හේතුවක් තමයි හොස්ටල් ලැබෙන්න ඔයාට යම්කිසි විශේෂ අවශ්‍යතාවයක්. ඒ කියන්නේ විශේෂ, ඒ කියන්නේ අපි හිතමු ස්පෙෂල් නීඩ්ස් කියලා. විශේෂ අවශ්‍යතා තියෙන නංගිලා මල්ලිලට අනිවාර්යෙන්ම නේවාසිකාගාර පහසුකම් හම්බ වෙනවා. එයා අනිවාර්යෙන්ම වැලිඩ් මෙඩිකල් සර්ටිෆිකේට් එකක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ කියන්නේ සහතික කරන ලද වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ. තවත් ඔයාට හොස්ටල් ලැබෙන්න ප්‍රධානම හේතුවක් තමයි ඔයාගේ බාල සහෝදරයෝ හරි එහෙමත් නැත්නම් ඔයාගේ ආර්ථික තත්ත්වයක් එක්කම ඔයාලට තව ඉගෙන ගන්න සහෝදරයෝ ඉන්නවා නම්, ඒ වගේ පසුබිමක් තියෙනවා නම් ඔයාට අනිවාර්යෙන්ම හොස්ටල් හම්බ වෙනවා. ඒ වගේම තමයි මේකෙදි ප්‍රධාන වශයෙන්ම බලන්නේ දුර ප්‍රමාණය. දුර ප්‍රමාණය, ආදායම් මට්ටම, මේවා ඔක්කොම ග්‍රාම නිලධාරීතුමා විසින් සනාථ කරලා තමයි දෙන්න ඕනේ. මම හිතන්නේ සාමදාන විනිශ්චයකාරවරයෙකුත් මේ අස්සම් කරන්න ඕනේ මුද්දර දෙකක්ද කොහෙද නේද? දැන් නම් කොහොමද දන්නේ ක්‍රියාපටිපාටිය අපේ කාලේ නම් එහෙම තමයි තිබුණේ. ඉතින් ඔන්න ඔය ක්‍රමවේදයට තමයි නේවාසිකාගාර පහසුකම් ඕගොල්ලොන්ට කැම්පස් එක කැම්පස් එක ඇතුලේ හම්බ වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ කැම්පස් එකකට එන්නේ විශේෂයෙන්මයි මම මේක නංගිලට කියන්නේ. කැම්පස් එක දැන් කැලණියේ ගත්තාම මම ඇත්තටම අනිත් විශ්වවිද්‍යාලවල තත්ත්වය නම් ලොකුවට දන්නේ නැහැ. නමුත් කැලණි විශ්වවිද්‍යාලය ගත්තාම පළවෙනි වසර විද්‍යාර්ථීන්ගේ හොස්ටල් නේවාසිකාගාර පිහිටලා තියෙන්නේ කැම්පස් එක ඇතුළෙමයි. ඒ නිසා එයාලට කිසිම මොහොතක එයාලගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ මේන් ගාඩ් රූම් එක තියෙන්නේ ගෑල් ළමයින්ගේ හොස්ටල් එකත් එක්ක. මොකද ඒක ඇතුලේ තමයි ගෑල් ළමයින්ට තියෙන හොස්ටල් තුනම පිහිටලා තියෙන්නේ. අපේ ප්‍රධාන හොස්ටල් තුන බණ්ඩාරනායක කාන්තා නේවාසිකාගාරය, සංගමිත්තා සහ විහාර මහාදේවි කියන කාන්තා නේවාසිකාගාර තුනම පිහිටලා තින්නේ එකම භූමිය. කියන්නේ කැම්පස් එක මේ ඇතුළෙම තමයි තියෙන්නේ. ඉතින් පැය 24 පුරාවම මේ භූමිය ආරක්ෂා කරනවා ආරක්ෂක නිලධාරීන් විසින්. ඒ කියන්නේ කිසිම වෙලාවක, ඒ කියන්නේ මොකද අපි දන්නවා ෆස්ට් ඉයර් කෙනෙක් කැම්පස් එකකට එනකොට, ඒ කියන්නේ නගරයට එනකොට ඒ අයට කිසිම දෙයක් පිළිබඳ දැනුමක් නැහැ. ඇත්තටම යාලා ගෙදරින් එන පළවෙනි වතාවනේ මේ ජර්නි එක පටන් ගන්න එන පළවෙනි වතාව. එතකොට විශ්වවිද්‍යාලය තුල තියෙන
මේ කියන්නේ වගකීම කොච්චරක්ද කියනවා නම් එයාලට දැන් අනිත් ළමයින්ට වගේ නෙමෙයි second year third year fourth year ළමයින්ට වගේ නෙමෙයි එයාලට හවස 6 වෙනකොට එයාලගේ හොස්ටල් ඇතුලේ ඉන්න ඕනේ 6න් පස්සේ එයාලට එළියට යන්න බෑ ඊට පස්සේ රෑ මැද කොහෙවත් යන්න බෑ කෑම එයාලගේ කෑම බීම පහසුකම් ඒ වගේම ග්‍රොසරි එක මේ හැමදේම එයාලගේ හොස්ටල් එක ඇතුලේමයි තියෙන්නේ එතකොට විශේෂයෙන්ම ගෑල් ළමයින්ට එයාලගේ රූම්ස් වල ෆෑන් එකක් ඒ වගේම ස්ටඩි රූම් එකක් ඒ වගේම එයාලගේ ඇඳුම් දාන්නද ඒවට කබඩ් රෙදි රැක් ඇඳක් මෙට්ට කොට්ටේ නම් හම්බෙන්නේ නැහැ කොට්ට අරන් එන්න ඕනේ මේ හැමදේම ඔයාලට හම්බ වෙනවා හැබැයි ඔයාලට අවුරුද්ද පුරාවටම සත පහක්වත් ගෙවන්න අවශ්‍ය නැහැ එනකොට රෙජිස්ටර් වෙනකොට මං හිතන්නේ ගිය අවුරුද්දේ මට නංගි කෙනෙක් කිව්වා ගිය අවුරුද්දේ යාලා 1100යි මුළු අවුරුද්දටම නේවාසිකාගාර පහසුකම් වලට ගෙවලා තින්නේ එතනින් එහා වතුර බිල් ඇඩ් වෙන්නේ ඊට පස්සේ ඔයාලගේ ඒ කියන්නේ අතුගානේ ඒවා ඒ ඔක්කොම කරන්න වෙනම පිරිසක් ඉන්නවා ඒ විතරක් නෙමෙයි හොස්ටල් එක ඇතුලේ ඔයාලට මොන හරි ලෙඩක් හැදුණා කියන්නකො අසනීපයක් වෙන්න පුළුවන් දේවල්නේ එතකොට කවුද ඔයාලව බලාගන්නේ ඇත්තටම හොස්ටල් එක ඇතුලේ ඉන්නවා මේ වෝඩ්න කෙනෙක් ඒ කියන්නේ ඊට අමතරව ලෙක්චර්ස්ලා ඉන්නවා බලාගන්න ඇන්ටිලා ඉන්නවා නිලධාරීන් ඉන්නවා ඒ හැමෝම 100% ඔයාලට මොන හරි ප්‍රශ්නයක් වුණොත් අනිවාර්යෙන්ම අපේ MC එකේ කියන්නේ මෙඩිකල් සෙන්ටර් එක තියෙනවා එතනින් ඔයාලට ඒ ට්‍රීට්මන්ට් කරන්න බැරි වුණොත් අනිවාර්යෙන්ම හොස්පිටල් එකක් යනවා කැම්පස් එකේ වාහන තියෙනවා ඒවෙන් එක් කරගෙන යනවා ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ අනිත් කාරණාව ගොඩක් පාඩම් කරන්න යයි ගෑල් ළමයිනේ එතකොට ගෑල් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ හොස්ටල් එකක් ඇතුලේ ඉද්දි අපිට පාඩම් කරන්න පුළුවන් වෙයිද අපේ පාඩම් කරලා නෑ ගොඩක්ම වැඩ කරන්නේ බැහැලම වැඩ කරන්නේ කොල්ලන්ට වඩා කෙල්ලෝනේ එතකොට හැමතිස්සෙම දැන් මම මේ කියන්නේ ගෙවල් වල ඉඳන් එන මානසිකත්වය ආවට පස්සේ ඔක වෙනස් වෙනවා කියන්නේ අපි දන්නවා හැබැයි දැන් නානාවිධ ප්‍රදේශවල ළමයින් ඉන්නේ ඔයාට ඔයාගේ ඉස්කෝලේ යාළුවව සමහර විට එක්කන් එන්න බෑ. එහෙම යාළුවෝ සෙට් වෙලා එන අයත් ඇති. හැබැයි බහුතරයකට තමන්ගේ හොඳම යාළුවෝ දාලා තමයි කැම්පස් එකට එන්න වෙන්නේ. එතකොට එතනින් තමයි අපිට හොඳම යාළුවෝ සෙට් කරගන්න වෙන්නේ. ඉතින් මේ ඔය යාළුවෝ එක්ක ඉදිරි පාඩම් කරන්න පුළුවන් වෙයිද? දැන් ළමයි හිතන්නේ ඔය විදිහේ දේවල්නේ අපේ මානසිකත්වයේ මත මමත් ඒ කාලේ ඒ විදිහට තමයි හිතුවේ. හැබැයි ඔයාලට තේරෙයි හොස්ටල් එකට ආවට පස්සේ එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කාමරේ ඇතුලේ පාඩම් කරන්න බැයි නම් ඔයාලට වෙනම ස්ටඩියක් තියෙනවා. ස්ටඩි රූම් එකක් තියෙනවා. ස්ටඩි රූම් එකට ගිහිල්ලා පාඩම් කරන්න හොඳටම හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔයාලට මොන ලැබ් එකක් තියෙනවද? IT ලැබ් එකක් නැහැ. හැබැයි මේ පිරිමි ළමයින්ට ප්‍රථම වසර ළමයින්ට IT ලැබ් එකක් තියෙනවා. පිරිමි ළමයින්ට තියෙනවා. ඒක ලොකු බෙනිෆිට් එකක්. හැබැයි අපේ ගෑල් ළමයින්ට නම් හිතන්නේ ඒක නැහැ. හැබැයි ඉතින් කැම්පස් එක ඇතුළේම මේගොල්ලෝ ඉන්නේ දැන් ෆස්ට් ඉයර් පිරිමි ළමයි ඉන්නේ කැම්පස් එකෙන් එළියේ. එයාලට සමහරට ඒ අවශ්‍යතාව වෙනුවෙන් ඇති. හැබැයි මේ IT ලැබ් එකක් නැති වුණාට මේ තියෙනවා මේ පරිගණක දෙකක් තුනක් තියෙනවා. විහාර මහදේවිය කියලා තියෙනවා. ඒ කියන්නේ අවශ්‍ය වැඩ කරගන්න දෙකක් තුනක් මේ තියෙනවා. ඒ කියන්නේ අනිත් පහසු පරිගණක. ඒ විතරක් නෙමෙයි තව ප්‍රධානම කාරණේ තමයි හොස්ටල් ඉන්න නංගිලට මල්ලට Wi-Fi free හම්බ වෙනවා. data වලට සල්ලි වියදම් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට free Wi-Fi හම්බ වෙනවා. Wi-Fi හම්බ වෙනවා ඔයාලගේ education වැඩවලට ෆිල්ම් එහෙම බලන්න නෙමෙයි ඒවත් කරන්න ඕනේ. නමුත් ඔයාලට පැය 24 පුරාම Wi-Fi පහසුකම ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලගේ මං කියවනේ අධ්‍යාපන කටයුතු වලට බාධා වෙයිද එහෙම හිතන්න එපා. අනිත් කාරණේ තමයි දැන්
එක හොස්ටල් එකක දැන් විහාර මහාදේවි සංගමිත්තා කියන හොස්ටල් වල කැලණි කැම්පස් එකේ එහෙක 4ක් ඉන්නවා. අනිත් මේ බණ්ඩාරනායක කාන්තා නේවාසිකාගාරයේ 6ක් වගේ ඉන්නවා. 5ක් හෝ 6ක් තමයි ඉන්නේ. හැබැයි කාමර ගොඩක් ලොකුයි. ඔයාලට හැම පහසුකමක් එක්ක තමයි තියෙන්නේ. කිසිම වෙලාවක අම්මට තාත්තට උනත් බය වෙන්න දෙයක් නැහැ. ළමයින්ට අවශ්‍ය සියලුම පහසුකම් කෑම බීම ටික ඔක්කොම හොස්ටල් එක ඇතුළෙම තියෙනවා. කැන්ටින් එකට ඇවිල්ලා කෑම ටික ගන්න පුළුවන්. සනීප ආරක්ෂක ද්‍රව්‍ය මොන හරි පොඩි දේවල් දත් බෙහෙත් බුරුසු මේ හැමදේම ගන්න ග්‍රොසරි කරන්න ෂොප් එකක් වෙනම තියෙනවා. ඉතින් වතුර ටික නිකන් හම්බ වෙනවා. හැමදේම පහසුකම් හම්බ වෙනවා. අනිත් කාරණාව තමයි කැම්පස් එන්නේ ඉස්කෝලේ ළමයෙක් නෙමෙයි. එතනින් එහා හොඳ තරුණයෙක් හොඳ තරුණියක් හොඳ ජරයක් තියෙන හොඳ මනස නිර්මාණශීලීත්වයෙන් ගොඩනැගිච්ච මේ නව්‍ය සමාජය තුල නවීකරණය වෙච්ච අලුත් දේවල් ඉගෙනගත්ත කෙනෙක්. එතකොට ඒ හැම කෙනාගාවම තියෙන්න ඕනේ හොඳ පෞරුෂයක්. Tamanට තේරෙනවනේ හොඳ මොකක්ද නරක මොකක්ද කියන දේ. එතකොට ඒක ග්‍රහණය කරගෙන හොඳ නරක තෝර බේරගෙන හොඳ යාළුවෝ නරක යාළුවෝ කවුද තෝර බේර ගන්න ඔයාට හොඳ දක්ෂතාවයක් තියෙන්න ඕනේ. ගොඩක්ම නරක යාළුවෝ නැහැ හොඳ වේදේ. ඔව් හැමෝම එන්නේ ඉගෙනගත්තු එකම ලෙවල් එකේ අයනේ. එතකොට ඔයා දක්ෂ වෙන්න ඕනේ මම කොහොමද ඉන්න ඕනේ? මම කොහොමද අනිත් අයත් එක්ක දේවල් ෂෙයා කරගන්නේ? මම කොහොමද අනිත් අයත් එක්ක හොඳ සෝෂලයිසේෂන් එකක් හොඳ ඒ කියන්නේ සමාජානුයෝජනයක් ඇති කරගෙන මම කොහොමද හැමෝමත් එක්ක සතුටින් මගේ අධ්‍යාපන කටයුතු කරගෙන හොඳ බොන්ඩ් එකක් හොඳ රිලේෂන්ෂිප් එකක්. මොකද අම්මා තාත්තා නෑ ලෙඩක් දුකක් හැදුනහම අපිට ඉන්නේ කාමරේ යාළුවෝ ටික විතරයි. අපිට කන්න සල්ලි නැහැ කියමුකෝ. මොකද කැම්පස් එකේ හැමෝම සල්ලිකාරයන්ගේ අම්මා තාත්තලා නෙමෙයි. අපි ඇතුළුව. එතකොට ඒ අයට මොන හරි දෙයක් වුණොත් අනේ මචං ඔයා කෑවද? මේ අද මොන කන්න සල්ලි තියනවද මම දෙන්න. අන්න ඒ මට්ටමට මේ හරිම නිහතමානී මිනිස්සු ගොඩ නැගෙන්නේ මේ එකට කට්ටියත් එක්ක ඉන්නකොට. ඉතින් මේ තුලින් මොකද ලංකාවේ දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුව දක්වා විවිධ දක්ෂතා තියෙන විවිධ හැකියාවන් වලින් සම්පූර්ණ ළමයි තමයි මේ නේවාසිකාගාර වලට එන්නේ. එතකොට ඔයාගේ ජීවිතේට ඒක ලොකු පන්නරයක්, ලොකු ආලෝකයක්. මොකද ඔයා දන්නේ නැති දැන් හිතන්නකො ඔයාට කඩ බෑ. කඩ කියන්නේ ඉංග්‍රීසි අමාරුයි. ඉංග්‍රීසි මේ දුර්වලයි. හැබැයි ඔයාගේ කාමරේ ඉන්න අනිත් ළමයාට වතුර වගේ ඔයාට කුප්පියක් ඒ කියන්නේ කුප්පියක් දානවා කියන්නේ කොහොමද මේ කියන්නේ එයාගෙන් ඔයාට අහගන්න පුළුවන් අනේ මචං මට කියා දෙන්න මට මේ උදව් කරන්න අනිවාර්යෙන් උදව් කරනවා ඒ විතරක් නෙමෙයි ඉතින් අන්නේ සහජීවනයේ සහයෝගය ඔයාලට ලැබෙනවා ඒවා අමතර බෙනිෆිට් ඔයාගේ සබ්ජෙක්ට් එකේ මොනවා හරි විෂයක් පිළිබඳව ඔයා දන්නේ නැත්තම් ඔයාට ඒක තේරෙන්නේ නැත්තම් ඔයාට හොස්ටල් එක ඇතුලේ ඔයත් එක්ක මේ විෂය කරන ඕන තරම් අය ඉන්නවා ඒකේ දක්ෂ අය ඉන්නවා ඒ අයගෙන් ඔයාට තව බැරි දේවල් අහගන්න පුළුවන් තවත් වෙලාවට ටික දවසක් යද්දි ඔයාට හොස්ටල් පරිසරය හුරු වෙද්දි ඊට පස්සේ ඔයාට ඔයාගේ කියන්නේ තමන්ගේ ආර්ථික තත්ත්වය අමාරුයි නම් මොකද මට නම් ලොකු ආර්ථික තත්ත්වයක් තිබුණේ නැහැ මහා ලොකු ආර්ථික තත්ත්වයක් තිබුණේ ඒ නිසා අපි ෆස්ට් ඉයර් ඉඳලම මේ අර්ධකාලීන රැකියාව කරා part time job කරා. ඉතින් ඒක ලැජ්ජ වෙන්න කාරණාවක් නෙමෙයි ලංකාවේ නෙමෙයි පිටරට ගියාමත් පිටරට ළමයි අපේ ලංකාවේ ළමයි ඉගෙන ගන්න අර්ධකාලීන රැකියාව කරනවා. ඉතින් ඒව කරන්න කිසිසේත්ම ලැජ්ජ වෙන්න අවශ්‍ය නැහැ. ගොඩක් ඔයා යාළුවොත් එක්ක කමිටි එකක් හදාගෙන ඉදිද්දී යාළුවොත් එක්ක හොඳ සෝෂලයිසේෂන් එකකින් හොඳ සමාජානුයෝජනයකින් වැඩ කරද්දී ඔන්න ඔයාට ඒ වගේ අවස්ථාවන් වලට යන්න ඉඩහසර හම්බ වෙනවා. ඉතින් පුස්තකාලයට යන්නද මේ ඔක්කොම ඔයාට අතේ දුර තියෙන්නේ ගිහිල්ලා ඔයාගේ වැඩ කටයුතු කරගෙන නිදහසේ ඔයාගේ අධ්‍යාපන කටයුතුත් බාහිර වැඩ කටයුතු විශේෂයෙන්ම කැම්පස් එකේ හොස්ටල් ඉන්න ළමයින්ට කැම්පස් එකේ ගොඩාක් දේවල් තියෙනවා. මොකද ඉයර් 4ක් නේ ඉයර් 3 ඔයාලගෙන් පස්සේ ඉයර් 3ක විවිධ වැඩසටහන්
පෙන්වනවා. තව දවසක ඩ්‍රාමා පෙන්වනවා. තව දවසක දැන් මේ දවස්වල තයි පොංගල්නේ. එතකොට මේ දවස්වල හොලි සමරනවා. ඒ කියන්නේ හොලි උත්සවය තියෙනවා. ඉතින් විවිධ ෆෙස්ටිවල්ස් තියෙනවා. ඉතින් විවිධ දේවල් කැම්පස් එක පුරාම සංවිධානය වෙනවා. ඉතින් ඒවත් ඔයා ඇතුලේ ඉඳිද්දි ඔයාට නරඹන්නේ අත්දැකීම් ගන්න ඒ ජීවිතේ විඳින්න අවුරුදු 4 පුරාවටම ඔයාට හැකියාවක් ලැබෙනවා නේවාසිකාගාර පහසුකම හිමි වෙද්දි. අන්න තව කාරණාවක් කියන්න බැරි වුණා මට. කාට හරි ළමයෙක්ට හොස්ටල් නෑ කියලා හිතමුකෝ. එයාට හොස්ටල් ඇවිත් නැහැ. එතකොට එයාට හැබැයි හොස්ටල් යන්න අවශ්‍යතාවයකුත් තියෙනවා. සමහර විට එයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ආර්ථික හේතුවක් වෙන්න පුළුවන්, ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොනවා හරි හේතුවක් නිසා එක්ක එයාට දුර නැතුව හරි දුර ප්‍රමාණය ළඟ නිසා ගෙදර ඉඳන් ඉන්න පුළුවන් නිසා වුණත් ගෙදර ඉඳන් ඉන්න බැරි හේතු තියෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්නයක් වෙලා එයාට හොස්ටල් ඉන්න ඕන වුණොත් ඔන්න එයාට පුළුවන් ගජයක් ගහන්න. ගජයක් ගහනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඔයා දැන් කැම්පස් එන්න කලින් අපේ කාලේ වගේ නෙමෙයි අයියේ. දැන් WhatsApp group හරහා group හදාගෙන ඒ අය එකතු වෙලා ඒ සමූහය තුල කතාබස් කරනවා. ඉස්සර වගේ නෙමෙයි. ඉතින් අපි ඉස්සර ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකට ආවට පස්සේ තමයි අපි ඔක්කොම යාළුවෝ අඳුරගන්නේ. හැබැයි දැන් ඔක්කොම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඔන්ලයින් ඔස්සේනේ වෙන්නේ. එතකොට දැන් කට්ටිය WhatsApp හරහා යාළුවෝ වෙනවා. එතකොට ඔන්න ඔයාට පුළුවන් ඔයාගේ තියෙන අවශ්‍යතාවය කියලා ඔයාට මුලින්ම පුළුවන් අභියාචනාවක් ඉදිරිපත් කරන්න ශිෂ්‍ය සේවා අංශයට. එහෙම නැත්නම් වෙල්ෆෙයාර් එකට මම මේ වගේ මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා මට නේවාසිකාගාර පහසුකමක් ලබා දෙන්න කියලා. ඒවා ප්‍රූෆ් කරන්න පුළුවන් සාධකත් එක්ක. එහෙමත් ඔයාට හම්බ වුණේ නැත්තම් ඔයාට පුළුවන් ඔයාගේ යාළුවෙක් ඔයා සුහදව ඉන්න හොස්ටල් තියෙන තව යාළුවෝ කිහිප දෙනෙක් එක්ක කතා කරලා එයාලගේ කාමරේ ෂෙයා කරගෙන ඉන්න. සහයෝගයෙන් ඉන්න. මොකද එයාට හම්බ වෙන ඔක්කොම පහසුකම් ලබා දෙනවා. අර ඉඩ ප්‍රමාණය ටිකක් තමයි දෙන්න කැමති වෙන්න ඕනේ කාමරේ ඉන්න අනිත් අය. ඉතින් ඒ වගේ මානුෂීය හිත් තියෙන අයත් ඉන්න ඕනි කියලා තමයි මම නම් විශ්වාස කරන්නේ. මොකද හැමෝම අපි මිනිස්සු. ඉතින් ඒ වගේ සංවේදී කාරණාවලදී කිසි වෙලාවක අපි පස්ස ගහන්න හොඳ නැහැ. අපි ඔක්කොම මිනිස්සු රටේ විවිධ ප්‍රදේශවල අපි දවසක රාජ්‍ය සේවයට යන්න පුළුවන්, විවිධ වෘත්තීන් වල ඉන්න පුළුවන්. ඉතින් අපි මේ ගොඩනගන මනුස්සකම් තමයි අපිට අනාගතයේදී මොනවද දායක වෙන්නේ නේද? මේ ඉතින් ඒ නිසා එහෙම ආවොත් අනිවාර්යෙන් අයියෝ අපිට ඉඩ නැති වෙයි එහෙම හිතන්න එපා. මොකද දවසේ සතිය දවස් 5ම ලෙක්චර් ගිහිල්ලා රැට විතරයි ගොඩක් වෙලාවට හොස්ටල් එකේ නිදා ගන්න වෙන්නේ. ඒකලා ආයි උදේ 8ට 9ට යනවා. එක ඉවෙන්ට්ස් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට බිසී වෙනවා. ඉතින් යාළුවෙක් එහෙම ඉන්නවා නම් අනිවාර්යෙන් ගජේට ගන්න. ඒ වගේම තමයි තව කවුරු හරි අනේ මට හොස්ටල් ඉන්න බෑ මේ ලයිෆ් එක මට සෙට් නෑ වගේ හිතෙනවා නම් එයාට හොස්ටල් හම්බෙලත් අනේ ඒක සද්ද නැතුව ඉන්න නැතුව හොස්ටල් නැති කෙනෙක්ට පරිත්‍යාග කරන්න කියලා ඒක ඔයාට මාර ලොකු පිනක්. ඔයාට අවශ්‍ය නැති වුණාට ඒ කෙනාට ඒක මහා මෙරක් වෙනවා ඇති. මොකද කැලණියාවට නම් හොස්ටල් එකක් මේ හොස්ටල් නැතුව බෝඩින් ඉන්නවා කියන්නේ සිංගල් උපරිම රුපියල් 15000ක් 10000ක්වත් වෙනවා. තනි පුද්ගලයෙක්ට ඉන්නවා නම් හැබැයි ඒත් ඔයාලා බෝඩිමකට ගියත් ඕගොල්ලන්ට 4ක් එක්ක හෝ 5ක් එක්ක ඉන්න වෙන්නේ. කරන්ට් බිල්, ලයිට් බිල්, කරන්ට් බිල් ලයිට් බිල් දෙකම එකයි. මේ වතුර බිල් ඊට පස්සේ හැමදේම ගෙවන්න වෙනවා. ඊට අමතරව ඔයාලට කීමණි ගෙවන්න වෙනවා. ඉතින් ඒ වගේ දේවල් දරන්න පුළුවන් අයට ප්‍රශ්නයක් නැහැ. මොකද නගරෙට එන්න ප්‍රශ්න කියන්නේ ආර්ථික ප්‍රශ්න වැඩි. අපි තේරුම් ගන්න ඕනේ අපේ දෙමව්පියන්ගේ ආර්ථික පසුබිම සහ වියදම් පැත්ත එන්න වැඩි වෙනවා. ඉතින් අපි හැමතිස්සෙම බලන්න ඕනේ නිදහස් අධ්‍යාපනය තුල අපිට දීලා තියෙන වරප්‍රසාද අපිට කට්ටක් කන්න වෙනවා. අවුරුදු 4 කියන්නේ නිදි වරණ රැයවල් තියෙන අවුරුදු 4ක් අති සුන්දර අවුරුදු 4ක්. ඒ 4 ආයි
සල්ලි වලට නම් ගන්න බෑ. ඉතින් මම නම් කියන්නේ බෝඩින් යන්න හිතන් ඉන්නවා නම් කොහොම හරි හොස්ටල් යන්න. හොස්ටල් ගියපු අය මේ කතාව අහනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. හොස්ටල් ඉන්න නංගිලා මල්ලිලට මොටිවේෂන් එකක් වෙන්න. මොකද ඒක පොසිටිව් වෙන්න ඕන. මොකද අම්මා තාත්තලා උනත් බයෙන් ඉන්නේ විශේෂයෙන්ම ගෑල් ළමයි සම්බන්ධව එක එක විදිහට මම කියන්නේ කැලණි විශ්වවිද්‍යාලය සම්බන්ධ විතරක් නෙමෙයි ජපුර තියෙනවා කොළඹ තියෙනවා තව එතනින් එහාට රජරට රුහුණ මේ ඒ හැම පැත්තම ආවරණයේ විදිහට තියෙනවනේ. ඉතින් ඔය හැම විශ්වවිද්‍යාලයකටම මේ ප්‍රොසීඩියර් එක අඩු වැඩි වශයෙන් මම කියපු විදිහට වෙන්න පුළුවන්. ඉතින් කවුරුම හරි කමක් නැහැ. ඔයා පුළුවන් නම් හොස්ටල් යන්න ගිහිල්ලා ඒ තියෙන වරප්‍රසාද ඔයා අරගන්න කියලා තමයි මම කියන්නේ. ඉතින් පිරිමි ළමයිටත් කියන්න ගොඩක් දේවල් මම හිතන්නේ එච්චරම නෑ මේ කියපු දේවල් වලින් බහුතරයක්ම ඒ කාරණා ටික තමයි. අයියා කියයි කොහොමද පිරිමි ළමයිගේ ටික මොකද මම ඒ සම්බන්ධව වැඩි දන්නේ නෑ. ඉතින් අයියට මං කියන කොහොමද ෆස්ට් ඉයර්ස්ලා ආවහම බොයිස්ලාට මොන වගේ පහසුකම්ද නේවාසිකාගාරවල තියෙන්නේ කියලා. පිරිමි ළමයි ගත්තාන් පස්සේ පිරිමි ළමයිට හම්බෙන්නේ කැම්පස් එකේ ඇතුලේ නෙවෙයි හොස්ටල්. නමුත් බාහිරින් තමයි හම්බෙන්නේ. නමුත් ඒ කැලණියේ නේද අයියා? ඔය කැලණියම තියෙන පොඩි දුරක් තියෙන්නේ. මේ බස් එකේ යන පුළන් දුර. පඤ්ඤාරාමේ තමයි අපේ හොස්ටල් එක තියෙන්නේ. මේ පඤ්ඤාරාම තමයි හොස්ටල් එකේ නම. තොරණ හන්දියේ තමයි තියෙන්නේ. ඉතින් මේ අර තියෙන හැම ආරක්ෂාවක්ම සහ අක්ක කිව්වාගේ හැම පහසුකම්ම ඒ විදියටම හම්බ වෙනවා. බය වෙන්නේ කිසිම දෙයක් නැහැ. ප්‍රථම වතර ශිෂ්‍යුන් විද්‍යාර්ථීන් තමයි හොස්ටල් එකේ ඉන්නේ. ඉතින් හැම පහසුකම්ම තියෙනවා. කැන්ටින් පහසුකම්ද ඊට පස්සේ Wi-Fi පහසුකම්ද IT lab එකක හැම අනිකයි මේ එයාලට මේ යන්න බැරිනම් මම දැකගෙන බස් වලින් එක්ක යනවනේ. මුල් දවස්වල අර දන්නේ ඔරියන්ටේෂන් කාලේ එහෙම පහසුකම් ලබා දීලා ඒගොල්ලන්ට හුරු කරනවා. ඒ කාල සීමාව තුළ ඒ හොස්ටල් එකට යන ඒ පාර ඒ හැමදේම හුරු කරනවා. එතකොට ඒගොල්ලන්ට කිසිම බයක් නැහැ. බය වෙන්න හේතුවක් නැහැ. පිරිමි ළමයි වශයෙන් මේ ගිහිල්ලා හොඳට ලස්සනට ඉන්න පුළුවන්. කාමරේ 4 දෙනෙක්ට ඉන්න පුළුවන්. ඉතින් එහෙන නිස්කලංක පරිසරයක් තියෙන හොස්ටල් එක. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඇත්තටම එන නිදහස එතන. නිදහසේ අධ්‍යාපන කටයුතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අනිකුත් බාහිර දේවල් කරගන්න පුළුවන්. තමන්ට වැඩිපුර මොන හරි අවශ්‍යතාවයක් හරි පාර්ට් ටයිම් ගිහිල්ලා ඒ ආර්ථික මේ කියන්නේ මුදල් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි නම් නිවාඩු දවස්වලට යනවා කොළඹ යාළුවොත් එක්ක ගිහිල්ලා ඉතින් අපි ගමේ ඉඳන්නේ ආවේ. ඉතින් ලොකු අත්දැකීමක් ඉතින් ගිහිල්ලා ට්‍රේන් එකේ යන්න අවස්ථාවක් තියෙනවා. එතන ඒ හොස්ටල් එක ගාවම තියෙනවා කැලින් ට්‍රේන් ස්ටේෂන් එක. ඔයාලා දුර කෝච්චි එනවනම් කාරු හරි ඉන්නවනම් එතන බහලා හොස්ටල් එකට එන්න පුළුවන්. ඒ වගේ පහසුකම් තියෙනවා. ඉතින් මේ මම ගොඩක්ම මාතර ඉඳන් ආවේ කැලණි මේ ට්‍රේන් ස්ටේෂන් එකේ බහලා එහෙම තමයි හොස්ටල් එකට ආවේ. ආය අතරමැද කිසිම තැනක මට නතර වෙන්න ඕන කමක් නැහැ. හොස්ටල් එක ගාවම ටිකක් එහාට වෙන්න මේ ස්ටේෂන් එක තියෙනවා. ට්‍රේන් ස්ටේෂන් එක. ඉතින් ඒ පහසුකම්ත් තියෙනවා. ඉතින් කොළඹට යන්න එහෙනම විනාඩි 30ක් වගේ යන ට්‍රේන් එකේ යනවනම් ඉතින් ගොඩක් පහසුකම් තියෙනවා. ඉතින් විශ්වවිද්‍යාලයට එන්නත් පොඩි වෙලාවක් යන්නේ. ඉතින් ඒ හැම පහසුකමක්ම එම හොස්ටල් එකේ සපයලා තියෙනවා විශ්වවිද්‍යාලය විසින්. කිසිම අඩුපාඩුවක් නැහැ. මානසික නිදහසත් එක්කම අධ්‍යාපන කටයුතු කරගන්න පුළුවන්. හොඳ පරිසරයක් තියෙන හොස්ටල් එකක් තමයි පෙතවසර පඤ්ඤාරාම හොස්ටල් එක. ඔව් ඉතින් ඔයගොල්ලෝ මේ දැන් අපි හිතමුකෝ කැලණිය අපි දැන් මේ කතා කරන්නේ මොකද අපි කැලණි විශ්වවිද්‍යාලයනේ. ඒකට කැලණි විශ්වවිද්‍යාලයට රිලේටඩ්ව තමයි අපි කතා කරන්නේ. ඒ නිසා අනිත් ඒවා බොහෝ විට එහෙම වෙන්න ඇති. මොකද මේ ප්‍රොසීඩියර් එකෙන් ඒ කියන්නේ ඒ පහසුකම් දෙනවනේ. මොකද ඒ ඔක්කොම රාජ්‍ය විශ්වවිද්‍යාලනේ. ඉතින් එහෙම ඇති. අනිත් කාරණාව තමයි අයියේ මේ අපි හිතමුකෝ දැන් මොනවා හරි කැම්පස් එකේ ඉවෙන්ට් හරි මොනවා හරි ඒ කියන්නේ ලෙක්චර්ස් රෑ වෙනකන් හරි මොනවා හරි ප්‍රෝග්‍රෑම් තිබ්බා කියලා. හැබැයි ඒ වෙලාවට මම කියවන්නේ දැන් අර හොස්ටල් 6ට වහනවා කියලා ෆස්ට් ඉයර්ස්ලාගේ. එතකොට ෆස්ට් ඉයර්ස්ලාට ටිකක් එයාලව මොකද එයාලා දන්නේ නැති ප්‍රදේශයක් ගොඩාක් විවිධ මිනිස්සු ඉන්නවා. සමහර මිනිස්සු ඉන්නවා මේ ATM එක ගාවට ගිහිල්ලා
අනේ මේ සල්ලි නැහැ මේ කීයක් හරි දෙන්න පුළුවන්ද ඒ වගේ ඉල්ලන අයත් ඉන්නවා දැන් පොඩි ළමයි පොඩි නිසා ළමයින්ට තේරුමක් නැති නිසා ඒ වගේ දේවල් වලට අහුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට අහු වෙන්න එපා. අන්න ඒක නිසාම තමයි මේ වීඩියෝ එකක් කරන්නේ. හොස්ටල් වලින් ඒ වගේ රෑ වෙලා මොන හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලා ලිඛිතව ඒ ගැන හොස්ටල් එකේ වෝඩ්නට දැනුවත් කරන්න ඕනේ. එතකොට එයා අප්‍රූවල් කරාට පස්සේ තමයි ඔයාට ඒ අදාළ වෙලාවට ඇවිල්ලා දොර ඇරලා තියන්නේ. ඉතින් ඒ වගේ හරිම ආරක්ෂාව ගැන නම් ගොඩාක් අම්මලා තාත්තලා බය වෙන්නේ අයියා ආරක්ෂාවනේ පිරිමි ළමයින්ට සාපේක්ෂව ගෑල් ළමයින්ගේ. ආරක්ෂාව උපරිමයෙන්ම හිතනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක්වත් දශමකින්වත් බය වෙන්න එපා. මොකද ඒ වගේම තමයි අයියලා අක්කලා සීනියර්ස්ලා ෆස්ට් ඉයර්ස්ලාට මාර විදිහට ආදරෙන් සලකනවා. එහෙම කිසිම වෙනසක් කරන්නේ නැහැ. හැමදේම කියලා දෙනවා. ඒ හින්දා කිසිම දෙයකට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් හොස්ටල් ගැන ඔන්න මං හිතන්නේ ගොඩක් දේවල් අපි කිව්වා. ඔයාලගේ ජීවිතේ ලොකු පරිච්ඡේදයක් වෙයි. ඔයාලට මේක එක්ස්පීරියන්ස් කරලා මේක කවදා හරි බලලම හොස්ටල් ඉන්න ඕනි කියලා හිතපු කෙනෙක් නම් අනිවාර්යෙන්ම ෆස්ට් ඉයර් එක ඉවර වෙලා අපිට මැසේජ් එකක් දාන්න. කොහොමද හොස්ටල් ලයිෆ් එක හොඳද නරකද කියලා. මේක හොස්ටල් එකේ ඉඳන් බලන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් එහෙමත් නැත්නම් කැම්පස් ඉවර වෙලා ඒ හොස්ටල් ලයිෆ් එකේ ජර්නි එක විඳ කෙනෙක් නම් අනිවාර්යෙන්ම අපිට කමෙන්ට් එකක් දාන්න. කොහොමද ඒක හොඳයිද නරකයිද කියලා. මොකද මේ එන්න ඉන්න නංගිලා මල්ලට ඒක හොඳ මොටිවේෂන් එකක් අභිප්‍රේරණයක් වෙයි කියලා හිතනවා. ඉතින් අපි හිතනවා ගොඩක් කරුණු ඕගොල්ලොන්ට අපි කිව්වා කියලා. තව අලුත් වැදගත් වීඩියෝ එකකින් සීනියර් ඇඩ්වයිස් අරගෙන අපි එන්නම්. එතකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. අනිවාර්යයෙන්ම සුජා ඇන්ඩ් සොයිල් සිටි ලයිෆ් අපි දෙන්නගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයගොල්ලෝ හැමෝම ගොඩක් දෙනෙක් අපේ වීඩියෝස් බලනවා. ඉතින් ඒ හැම දෙයකටම ගොඩාක් ස්තුතියි. එහෙනම් ගිහින් එන්නම්.